විසාකගේ තාත්තා ධනංජය සිටුතුමා විසාකට උපදෙස් 10ක් දෙනවා. යන දවසේ ධෝනි ගියාට කමක් නැහැ. ගින්දර හිම පිටට දෙන්න එපා කිව්වා. දැන් එහා පැත්තේ ඉන්නවා මිගාර සිටුතුමා අට ඇහුණා ඒක. ඉතින් මිගාර සිටුතුමා කල්පනා කරුවා මේ සිටුතුමා මහ කුණෙක් නේ කියලා. එනකෝ ගින්දර ඩිංගිත්තක්වත් දෙන්නේ නැත්තර පොඩ්ඩක් අප්සෙට් වුණා. නමුත් මඟුල තීන්දුවයි. ඊට පස්සේ කෝ පිටින් ගින්දර ගන්න එපා. ඊට පස්සේ දෙන අයට දෙන්න කිව්වා. නොදෙන අයට දෙන්න එපා කිව්වා. දෙන අයටත් නොදෙන අයටත් දෙන්න කිව්වා. හොඳට ඉඳගෙන හිටපන් කිව්වා. ඊළඟට ගිනි පුදපන් කිව්වා. මේ විදිහේ උපදෙස් 10ක් දුන්නා. මිසාකට ඒ වෙනකොට මේල පළඳනාවක්වත් හදලා තිබ්බනේ මඟුලට. ඒක රවුමට දෙන්නේ. දැන් අපි කියමු වටාපතක් වගේ ලස්සන රවුමට තියෙන චේන් එකක් වගේ තියෙන්නේ. ඒක හිස මුදුනට දම්ප ගමන් මෙහෙම පල්ලහැට වැක්කිරෙනවා. හරියටම මේ ගොප්පැටේ දක්වාම ඒ රත්තරන් මාලේ වැක්කිරෙනවා. මේ හිස මුදුනේ මොනරෙක්ගේ හිසක් වගේ කොටසක් ඉතුරු වෙනවා. මේ තනින් තනින් වැක්කිරිච්ච රත්තරන් ආභරණේ මොනරගේ පිල් වගේ තියෙනවා. ඒ මේල පළඳනාව විසාංකට ලැබිලා තියෙන්නේ සංසාරේ ශ්‍රමණයන් වහන්සේලාට හරි ආසාවෙන් අටපිරිකර පූජා කළා. ඊට පස්සේ විසාකට දෑවැද්දට දෙනවනේ. දෑවැද්දට දීලා රන් දැන් අපි කියමු රන් උරේකින් භාගයක් දෑවැද්දට දීලා මෙහිම පාත් කරනකොට උරේම වැටෙනවා ඒකට. ගවයෝ ලක්ෂයක් දෑවැද්දට දීලා ගවයෝ ලක්ෂයක් දෙනකොට තව ලක්ෂයක් ගාල් කඩාගෙන එනවා. ඒ සිරිතුමාට හිතන විදියට දෙන්න බෑ ඊට වැඩිය වැටෙනවා ඒකට. ඒකට හේතුව තමයි විසාකා සසරේ දන් දෙද්දී ස්වාමීනි මේක රහයි ඇඟට ගොනයි කියලා තමන්ගේ කතාවෙන් ශ්‍රමණයන් වහන්සේලාට එක බත් ඇටයක් හරි වැඩිපුර වළඳවනවා. දන් දෙද්දී වැඩිපුර වැළඳෙව්වා කියලා යමක් ඇද්ද? ඈට ලැබෙද්දී හිතනවලට වැඩිය ලැබෙනවා. ඊට පස්සේ ඈ දැන් ගියා. ගෘහයට ගියා. ගිහිල්ලා ඔන්න දැන් විවාහ වෙච්ච දවසේ රෑ පාන්දර 2ට විතර මේ කෙල්ල කාමරෙන් එළියට පැන්නා. පැනලා කොහෙදෝ ගියා. මේක දැක්කේ මිගාර සිටුතුමා. දැන් හරි හිතට හරි නෑ. දැන් හිතේ කහට තියාගෙන ඉන්නවා එකපාරම කියන්නත් බෑ. මිගාර සිටුතුමාට වැඩිය 100 ගුණයක් ධනෙ තියෙනවා ධනංජය සිටුතුමාට විසාකගේ පියාට. ධනෙ හේතු කරගෙන තැති ගැනීමකට ආවා. ඊට පස්සේ පහවදා නිගණ්ඨයන්ට දානයක්. විසාකට කිව්වා අපේ රහතුන් ඇවිල්ලා ඉන්නවා. එන්න දානෙ බෙදන්න කියලා විසාකට හරි සන්තෝසයි. ඇයි ඇයි සෝවන් වෙච්ච කෙනෙන්නේ. දුවගෙන ඇවිල්ලා බලනකොට නිගණ්ඨෝ චී නොදකින් මොන් කියලා ගියා. විසාකට හොඳට කට තියෙනවා. නිගණ්ඨයන්ට ගියේ තරහ. මූසලියෙක් මේ ගෙදෙට්ට ගෙනාවා කියලා. ඊට පස්සේ සිටුතුමා කොහොම හරි ෂේප් එකක් දැම්මා. අනේ ඉතින් මොකක් කියන්න බෑ ධනවත් නේ විසාකා. දැන් සිටුතුමාට මොකක් කියන්න බෑ. නමුත් හිත සවුත් වුණා. ඊට පස්සේ එදා දවල් සිටුතුමා කෑම කනවා. දියනමු සුකිරිබත්. විසාකා පවන් සලසලා ඉන්නවා. පහවදා එදා නෙවෙයි පහවදා උදේ වරුවේ ශ්‍රමණයන් වහන්සේ නම පිණ්ඩ පාතේ වැඩියා. සවැත් නුවරනේ පිණ්ඩ පාතේ වැඩියා. සිටුතුමා නොදැක්කා වගේ මේ කිරිබත් කෑවන්නේ. පවන් සලසලා ඉන්න විසාකා එකපාරම ස්වාමීන් වහන්සේ දිහාට හැරිලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ වඩින්න අපේ මාමණ්ඩි පුරාණේ වළඳනවා කිව්වා. පුරාණේ කියන්නේ පරණ වෙච්ච දේ කියන එක වගේ එකක්.